හරි පුතේ. අද අපි කතා කරන්න හදන්නේ ඇමෝනියා නිෂ්පාදනය පිළිබඳව කර්මාන්ත රසායන තවත් එක වැදගත් කර්මාන්තයක්. මම පිටසින් මේ දාලා තියෙනවා ඇමෝනියා නිෂ්පාදන අදාළව මූලිකම સિદ્ધාන්ත ටික. මම පැහැදිලි කරන්නම් මේකෙන් විභාගයට අහන දේවල් සහ අහන ප්‍රශ්න සහ මේක අපි දැනගෙන ඉන්න ඕනේ වැදගත් මූලිකම කාරණා ටික මොනවද කියන එක. හරි. ඇමෝනියා නිෂ්පාදන අපි කියන පුතේ හේබ බොෂ් ක්‍රමය කියලා. හේබ බොෂ් ක්‍රමය කියලා තමයි මේකට කියන්නේ. ඒතර මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය වෙන්නේ N2 සහ H2. මූලිකම අමුද්‍රව්‍ය දෙක N2 සහ H2. ඒතර මේ N2 අපි ගන්නේ ද්‍රව වාතයේ භාගික ආසවණයෙන්. වායු ගෝලයේ තියෙන වාතය අරගෙන අපි මේක සම්පීඩනයට ලක් කරලා ද්‍රව කරනවා. ද්‍රව කරලා ඊට පස්සේ මොකද කරන්නේ මේක නැවත රත් කරනකොට තාපාංක අණුව මේවා වෙන් වෙනවා. ඒ අනුව අපට N2 වෙන් කරගන්න පුළුවන්. එහෙනම් N2 ලබා ගන්නේ ද්‍රව වාතය භාගික ආසවණයෙන්. ඊට පස්සේ අපට මේ H2 ලබා ගැනීම තමයි වැදගත්ම කාරණාව. මේ H2 ලබා ගැනීමේදී ගත්තාම අපි ප්‍රධාන කාරණා දෙකක් ඉගෙන ගන්නවා. එකක් තමයි SMR ක්‍රියාවලිය. අපි කියනවා මේකට steam methane reforming කියලා. අනිත් ක්‍රියාවලිය තමයි අපි කියන්නේ නැප්තා බිඳීම. හයිඩ්‍රෝකාබනයක් කරන නැප්තා බිඳීම. එතකොට මේ ක්‍රමවේද දෙකෙන්ම අපිට පුළුවන් හයිඩ්‍රජන් ලබා ගන්න. මම SMR ක්‍රියාවලිය ගැන මෙතන පුංචි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම් ඉස්සෙල්ලාම. මොකක්ද මේ SMR ක්‍රියාවලිය කියන්නේ කියලා බලා ගන්න ඒ සම්බන්ධව විස්තර. මේ මම දැන් උතර කියන්නේ ඇමෝනියා නිෂ්පාදනයේ පටන් ගන්න කලින් මම මේකේ අමුද්‍රව්‍ය N2 සහ H2 ලබා ගන්න විදිහ තමයි කතා කරන්නේ. N2 වෙන කතා කරා H2 ලබා ගන්න විදිහ ගැන සරල පැහැදිලි කිරීමක් මේ SMR ක්‍රියාවලිය ගැන. SMR ක්‍රියාවලිය. නැප්තා බිඳීම කියන්නේ හයිඩ්‍රෝකාබන අරගෙන නැවත H2O ගෑස්. ඒ කියන්නේ හුමාලේ සමග ප්‍රතික්‍රියා කරවීමක් තමයි එතනත් කරවන්නේ. මේ SMR ක්‍රියාවලිය විශේෂ කාරණාවක්. එතනත් සිදු වෙන්නේ හුමාලේ සමග සිදු කරන ප්‍රතික්‍රියාවක් හයිඩ්‍රෝකාබන අරගෙන. අපි ගන්නේ මීතේන් නැමැති හයිඩ්‍රෝකාබනය මීතේන් ගෑස් එක අරගෙන තමයි මේ ප්‍රතික්‍රියාව කරන්නේ. බලා ගන්න මේ පුංචි පැහැදිලි කිරීම. SMR ක්‍රියාවලියේදී අපි මුලින්ම කරනවා මේ අපි දන්නවා මේ CH4 නැත්නම් මීතේන් කියන වායුව මේ බොරතෙල් කැනීම් කරනකොට අපිට මේක ලබා ගන්න පුළුවන්. මේක මේ CH4 සංශුද්ධව නෙමෙයි තියෙන්නේ. ගොඩක් වෙලාවට මේක H2S වගේ H2S වගේ ගෑස් වායුත් එක්ක මේක මිශ්‍ර වෙලා තියෙනවා. ඒ නිසා දැන් CH4ට වෙනම රියැක්ෂන් එක කරගන්න විදිහක් නැහැ. මේකත් එක්ක මික්ස් වෙලා තියෙන නිසා H2S. ඒ නිසා අපිට ඉස්සෙල්ලාම සිද්ධ වෙනවා H2S එක මෙතනින් අයින් කරගන්න. ඒතර H2S කියන්නේ ආම්ලික වායුවක්නේ. ඒ නිසා අපි මෙතනදී කරන්නේ මුල්ම වැඩේ තමයි මේ වායුන් සියල්ල තියෙන තැනදී අපි සිංක් ඔක්සයිඩ් බාෂ්මික ඔක්සයිඩේ භාවිතා කරනවා. අතන මේක උභයගුණීය ඔක්සයිඩයක්. අපි සිංක් ඔක්සයිඩ් පාවිච්චි කරනවා. සිංක් ඔක්සයිඩ් මොකද වෙන්නේ? බාෂ්මිකයි. ඒ නිසා මොකද වෙන්නේ? මෙයා H2S එක ප්‍රතික්‍රියා කරනවා. හරි නේද? H2S එක ප්‍රතික්‍රියා කරවලා සිංක් සල්ෆයිඩ් සහ H2O හදා ගන්න. ඒත් ඇත්තටම මෙතන මූලික අරමුණ වෙන්නේ මේ ඉන්නේ H2S ඉවත් කිරීමයි. H2S ඉවත් කිරීම. ඒතොර ඉතුරු වෙනවා CH4 ගෑස් එක. හරිද? මේ CH4 මේක තමයි පළවෙනි ප්‍රතික්‍රියාව. මේ CH4 හුමාලයේ සමග මේ H2O ගෑස් සමග තමයි ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට හැදෙනවා කාබන් මොනොක්සයිඩ් සමග හයිඩ්‍රජන්. මම දැන් තුලිත කරලා නැහැ. එතකොට මොකද වෙන්නේ? තුලිත කිරීමත් එක්ක අපට ලැබෙනවා මෙතනින් කොච්චරක් හයිඩ්‍රජන් පිට වෙනවද කියලා. අපි තුලිත කරලා නම් ගම්මු. අපට ලැබෙනවා හයිඩ්‍රජන් කීයද? 3ක්. හරි නේද? මෙන්න මේ විදිහට CH4 ජල වාෂ්පයක ප්‍රතික්‍රියා කරලා හුමාලයේ සමග ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් සහ H2 ලබා දෙනවා. මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. මේ ප්‍රතික්‍රියාව තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. එතකොට අපට පේනවා ඩෙල්ටා H 206ක්. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. ඕකේ. ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ දෙවෙනි ප්‍රතික්‍රියාව මේ හැදෙන කාබන් මොනොක්සයිඩ් නැවත ප්‍රතික්‍රියා කරනවා H2 හුමාලයේ සමග. එතකොට මෙන්න මේක ප්‍රතික්‍රියාවෙන් පස්සේ ලැබෙන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ H2. නැවතත් H2 ලබා ගන්න පුළුවන්. මේ ප්‍රතික්‍රියා දෙකේම එකතුවක් තමයි ඔයාලට මේ යටින් දාලා තියෙන තුන්වෙනි ප්‍රතික්‍රියාව. මේ දෙකේ එකතුවක් ඇත්තට මේ තියෙන්නේ. CH4 දෙකක් H2O ගෑස් හතරක් H2 ධන කාබන් ඩයොක්සයිඩ්. මේක ඇත්තටම මේ ප්‍රතික්‍රියා දෙකේම එකතුවක්. මෙන්න මේ ප්‍රතික්‍රියාවත් තාප අවශෝෂකයි. මේකත් තාප අවශෝෂකයි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. එතකොට මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ නිසා මම වැදගත් කාරණාවක් කියලා දෙන්නම් මෙතනදී. මෙන්න මේ ප්‍රතික්‍රියාව වෙන්න සාමාන්‍ය උෂ්ණත්වය 1000ට වඩා ඉහළ උෂ්ණත්වය අවශ්‍ය වෙනවා. 1000ට වඩා ඉහළ උෂ්ණත්වය අවශ්‍ය වෙනවා. මේක सिद्ध කරන්න 200ක 300ක වගේ උෂ්ණත්වයක් ප්‍රමාණවත්. නමුත් මේකටත් සාපේක්ෂව ඉහළ උෂ්ණත්වයක් අවශ්‍යයි. මම මේක පැහැදිලි කරන්නම් ඇයි එහෙම වෙන්නේ කියලා. බලා ගන්න.
අපි දන්නවා මේ සමීකරණය ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S මේ ගිබ්ස් ශක්ති සමීකරණය. දැන් මේ ප්‍රතික්‍රියාව දන්නවා තාප අවශෝෂකයිනේ පළවෙනි ප්‍රතික්‍රියාව. පළවෙනි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක නිසා ඩෙල්ටා H ධන. ඩෙල්ටා H ධන. ඊට පස්සේ ඩෙල්ටා S අපි දන්නවා සාමාන්‍යයෙන් අපිට ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ප්‍රතිඵල වායු මවුල සංඛ්‍යාව 1යි 3යි 4ක් තියෙනවා. 4 ඍණ 2. එතකොට උත්තරේ ධනාවක් අගයක් ලැබෙන්නේ. 4 ඍණ 2 2යි. ඒතර ඩෙල්ටා S වලට අපිට ආසන්නය මොකද්ද? ධන පිළිතුරක් තමයි ලැබෙන්නේ. ධනාගය. එතකොට ඔයාලට පැහැදිලිවම පේනවා ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්න නම් මෙන්න මේ T ඩෙල්ටා S ගුණිතය මොකද වෙන්න ඕනේ? විශාල වෙන්න ඕනේ මේ ඩෙල්ටා H අගයට වඩා. 206ක් නේ තියෙන්නේ. ඒක ඉක්මවා යන්න ඕනේ. ඒක ඉක්මවා යන්න නම් මෙන්න මේ T වල උෂ්ණත්වය ඉහළ අගයක පවතින්න ඕනේ. එහෙම නොවුනොත් ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි පළවෙනි ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත් තත්ත්වයට සිද්ධ කරන්නේ. පළවෙනි ප්‍රතික්‍රියාව ඉහළ උෂ්ණත් තත්ත්වයට සිද්ධ කරන්න ඕනේ කියලා කිව්වේ අන්න ඒ නිසයි. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරන්නම් මේ දෙවෙනි ප්‍රතික්‍රියාව සම්බන්ධව. බලන්න දෙවෙනි ප්‍රතික්‍රියාව ගත්තාම මේක තාපදායකයි. එහෙනම් මෙතන ඩෙල්ටා H ඍණ. එතකොට මෙන්න මෙතනදී මේ දෙවෙනි ප්‍රතික්‍රියාවේ මේ පැත්තේ කාබන් ඩයොක්සයිඩ් මේ පැත්තේ H2 වායු මවුල 2යි මේ පැත්තේ වායු මවුල 2යි. ඒ නිසා ඩෙල්ටා S වල අගය අපි දල වශයෙන් ගත්තාම බිඳුවක් වගේ නිකන්. දෙකට දෙක අඩු වෙනවනේ. බිඳුවක්. එතකොට මොකද මේ ඩෙල්ටා S බිඳුවයි කියන්නේ මේ සමස්ත පදයේ බලපෑම අහෝසි වෙනවා. T ඩෙල්ටා S බිඳුවයි. ඒක බලපෑමක් නැහැ. එහෙනම් මේක ඩෙල්ටා G තීරණය වෙන්නේ කාගෙන්ද? මේක ඩෙල්ටා G තීරණය වෙන්නේ ඩෙල්ටා H ගෙන්. එයාගෙන් තීරණය වෙනවා. ඉතින් ඩෙල්ටා H ඍණ නිසා මේක කොහොමද ස්වයං සිද්ධ වෙනවා. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරගන්න අර වගේ ඉහළ උෂ්ණත්ව අවශ්‍ය වෙන්නේ නැහැ. මූලික සක්‍රිය ශක්තිය ලබා දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දුන්නා නම් ඒක ප්‍රමාණවත්. ඒ නිසා 200 300 වගේ අඩු උෂ්ණත්වවලදී මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න පුළුවන්. විභාගයට වගේ අහුවොත් මෙන්න මේ විදිහට පැහැදිලි කරගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිම ප්‍රතික්‍රියාව මේ සමස්තයක් ගත්තාම මේ දෙක එකතුව මේක තාප අවශෝෂකයි. ඒ නිසා අර කලින් කතාවම තමයි ප්‍රතික්‍රියාව තාප අවශෝෂක නම් ඔයාලට පේනවා ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි නම් ස්වයං සිද්ධ වෙන්න ඕන නම් මොකද වෙන්න ඕනේ? එතන ඩෙල්ටා S 5යි 3යි. ධනාගයක් තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම T වල අගය ඉහළ අගයක් වෙන්න ඕනේ. නැත්තම් මේක ඩෙල්ටා G ඍණ වෙන්නේ නැහැ. මේ ධනාගය ඉක්මවලා මේ පදේ විශාල වුණොත් තමයි ඩෙල්ටා G ඍණ වෙන්නේ. ඒ නිසා මේ ප්‍රතික්‍රියාවත් ඉහළ උෂ්ණත්වයට සිද්ධ විය යුතුයි. ඒ නිසා මේ ප්‍රතික්‍රියාව තුන මතක තියාගන්න විභාගයට අහන්න පුළුවන්. මේක ඉහළ උෂ්ණත්වයට වෙන්න ඕනේ. මේක ඉහළ උෂ්ණත්ව ඕනෙම නැහැ. අන්න ඒ වගේ තිබ්බහම පැහැදිලි කිරීම කරගන්න සහ නැත්නම් MCQ එකක් ඇහුවාම උත්තරය හරියට කියා ගන්න තරම් නොලෙජ් එකක් ඔයාට තියෙන්න ඕනේ. ඒ නිසා මම හරි වැදගත් කාරණාවක් කියලා දුන්නේ. මේ කතා කරේ ශක්ති විද්‍යාවත් සම්බන්ධ කරලා ගිබ්ස් මේ තියෙන ගිබ්ස් ශක්ති වෙනස, මේ තියෙන එන්තැල්පි වෙනස, මේ තියෙන එන්ට්‍රොපි වෙනස, මේ තියෙන්නේ ඒ අදාළ සමීකරණය අනුසාරයෙන් මම මේක පැහැදිලි කරපු විදිහ. පැහැදිලි ඇති මොකක්ද මම කියන්න උත්සාහ කරේ කියලා. එහෙනම් SMR ක්‍රියාවලිය කියන ඔහොම දෙයක්. ඒක හරහා මගේ අරමුණ තමයි H2 ලබා ගැනීම. H2 ලබා ගන්න. හරි. එහෙනම් අපි H2 ටික ගත්තා. ඒ H2 ටික අරගෙන දැන් අපි මොකද කරන්නේ? ප්‍රතික්‍රියාව ආරම්භ කරනවා. මේ තියෙන්නේ N2. N2 සමග H2 1:3 මවුල අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරනවාට පේනවා 250ක 300ක පීඩනයක් මේන්ටේන් කරන්න ඕනේ. 250ක් 300ක වායුගෝල පීඩනයක් මේන්ටේන් කරන්න ඕනේ. 450ක 500ක උෂ්ණත්වයක් මේන්ටේන් කරන්න ඕනේ. යකඩ උත්ප්‍රේරක දාන්න ඕනේ. උත්ප්‍රේරක වර්ධක විදිහට Al2O සහ K2O භාවිතා කරන්න ඕනේ. මේ ප්‍රතික්‍රියාව තාපදායකයි. ප්‍රතික්‍රියාව තාපදායකයි. හරි. මෙන්න මේ පීඩන උෂ්ණත්ව සහ උත්ප්‍රේරක මේ තත්වයන් යටතේ දැවැන්ත ප්‍රබල තත්ව යටතේ තමයි ඇමෝනියා නිෂ්පාදනය සිද්ධ කරන්නේ. හරි. එතකොට මම මෙතන මේ යටින් දාලා තියෙනවා මෙන්න මේ ප්‍රශ්න වගේ විභාගයට අහනවා. 450ක 500ක උෂ්ණත්වය පවත්වා ගන්න හේතුව මොකක්ද කියලා. අපි මේක ඉතාල හොඳින් පැහැදිලි කරන්න ඕනේ. කොහොමද පැහැදිලි කරන්න ඕනේ? අපිට මේක පුළුවන් ගිබ්ස් ශක්තිය අනුසාරයෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. ලෙචර්ලී මූලධර්ම අනුසාරයෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. ආකාර දෙකෙන් පැහැදිලි කරලා දෙන්නම් බලා ගන්න මම මොකක්ද කියන්නේ කියලා. එකක් තමයි මම මෙහෙම කියන්න පුළුවන්. මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. මම පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරොත් මෙයා උත්සාහ කරන හැම වෙලේම මොකද්ද ලෙචර්ලී මූලධර්මය අනුව පද්ධතියේ උෂ්ණත්වය අඩු කරගන්න.
ඒතර මම පද්ධතිය උෂ්ණත්වය වැඩි කරන්න මේ පද්ධතිය උත්සාහ කරන උෂ්ණත්වය අඩු කරගන්න. ඒ කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වැඩිපුර කරගන්න. තාප අවශෝෂක මේක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි නම් මේක තාපදායකයි නම් මේක තාප අවශෝෂකයි නම් මම උෂ්ණත්වය වැඩි කරන්න මේක පළ පැත්තට නෙමෙයි නැඹුරු වෙන්නේ අනිත් පැත්තට. ඒක හොඳ තත්වයක් නෙමෙයි. එහෙනම් මම පද්ධතියේ උෂ්ණත්වය මොකද කරන්න ඕනේ? අඩු උෂ්ණත්වයක් පවත්වා ගන්න එපේ. අඩු උෂ්ණත්වයක් පවත්වා ගත්තොත් නේ උෂ්ණත්වය වැඩි කරගන්න පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරගන්න මේ පැත්තට. හැබැයි මම අඩු උෂ්ණත්වයක් පවත්වා ගත්තොත් සක්‍රීය ශක්තිය ලැබෙන්නේ නැහැ. ඒතර ප්‍රතික්‍රියාව හොඳට ප්‍රොසෙස් වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා දෙකම සමනය වෙන විදිහට ප්‍රශස්ත උෂ්ණත්වයක් භාවිතා කරනවා 450ක් සහ 500ක උෂ්ණත්වයක් භාවිතා කරනවා. මම මේක ගිබ්ස් ශක්තිය අනුසාරයෙන් තව පැහැදිලි කරලා දෙන්නම්. බලා ගන්න මෙන්න මේ වගේ. අපි කවුම් මෙහෙම පද්ධතිය ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරගන්න ඕනේ. ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ කරගන්න නම් දැනටත් මේ ඉදිරි ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ තාප දායකයි. එතකොට ඩෙල්ටා S බලමු. මෙතන 2යි මෙතන 4යි. 2 ඍණ 4 කියන්නේ උත්තරේ ඍණ 2යි. ඒතර ඩෙල්ටා S එන්නේ ඍණ 2ක් පුතා. ඩෙල්ටා S ඍණ 2ක් කිය. ඍණ එන්නේ ඍණ අගයක් ඉන්නේ. ඒතර කොහොමත් ඍණයි මොකද වෙන්නේ? මෙන්න මෙතන ලැබෙන අගය ධන අගයක් වෙන්නේ. ඍණයි ධන වෙනවනේ. ඒ නිසා මොකද වෙන්නේ? මෙන්න මේ පදේ ධන අගයක්. බැරි වෙලා හරි මේ පදේ ගොඩාක් විශාල වුණොත් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාව ස්වයං සිද්ධ වෙන්නේ නැහැ. ධන වෙනවා. මේක ඍණනේ. මේ ඍණ අගය ඉක්මවා යන ධන අගයක් මෙතන ලැබුණොත් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධ ස්වභාවය අහිමි වෙනවා. ඒ නිසා අපට ඊතා ඉහළ උෂ්ණත්ව මේන්ටේන් කරන්න බෑ. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍ය මූලික සක්‍රීය ශක්තිය ලබා දෙන්න ඕනේ. එනර්ජි විතරක් ලබා දෙන්න ඕනේ. ඒ නිසා මෙතනදී අපි 450ක 500ක ප්‍රශස්ත උෂ්ණත්වයක් භාවිතා කරන්නේ. ඒකයි උෂ්ණත්වය වැඩි කරන්නේ නැත්තේ ඒක තමයි. උෂ්ණත්වය වැඩි කරන්නේ නැහැ. අපි නෝමල් අගයක තියා ගන්නවා. මම පද්ධතියේ උෂ්ණත්වය ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නිසා අය පද්ධතියේ උෂ්ණත්වය අඩු කරොත් ඉස්සරහට නැඹුරු වෙනවා. වැඩි කරොත් අනිත් පැත්තට ගහනවා. ඒ නිසා අපි මෙන්න මේ වගේ අතරමැදි අගයක තියා ගන්නවා. මෙන්න මෙතනින් පැහැදිලි වෙන්නේ නැති ඇයි T අගය ගොඩාක් වැඩි කරන්නේ නැති කියලා. හරි. පැහැදිලි ඇති මොකද්ද කාරණාව කියලා මේ වගේ උෂ්ණත්වයක් භාවිතා කරන්න හේතුව. 250ක 300ක පීඩනයක් පවත්වා ගන්නත් හේතුවක් තියෙනවා. බලමු අපේ මේ ලේචට්ලියේ මූලධර්මයෙන්ම මේක කොහොමද හිතන්නේ? ලේචට්ලියේ මූලධර්මය අනුව පද්ධතියේ පීඩනය වැඩි කරොත් එයා උත්සාහ කරන පීඩනය අඩු කරගන්න. මම පීඩනය වැඩි කරොත් මේ ඉදිරි ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඇයි? මෙතන ඉන්නවා වායු මවුල 4ක්, මෙතන වායු මවුල 2යි. පීඩනය වැඩි කරපු ගාම ඒක පරිමාවක අණු සංඛ්‍යාව වැඩි වෙනවා. එයාට ඕනේ ඒක පරිමාවකින් අණු සංඛ්‍යාව අඩු කරගන්න. ලේචර්ලියේ මූලධර්මය අනුව. ඒ නිසා උත්සාහ කරනවා අඩු අණු සංඛ්‍යාවක් තියෙන පැත්තට සමතුලිතය නැඹුරු කරන්න. එහෙනම් මම පීඩනය වැඩි කරනවා. ගොඩාක් පීඩනය වැඩි කරද්දී ප්‍රතික්‍රියාව ඉදිරියට බලනවා හොඳයිනේ. ඵලදායීතාව වැඩි වෙනවනේ. ඔව්. ඒක ඇත්ත. නමුත් අපි පාවිච්චි කරන්නේ කොච්චරද? 250ක 300ක්. හේතුව මොකක්ද? මිනිරා පීඩනය වැඩි කරන්න යන්නේ නැහැ. හරි නේද? මිනිරා පීඩනය වැඩි කරන්න යන්නේ නැහැ. අපි මෙතන 250ක 300 පීඩනයක් භාවිතා කරනවා. එතකොට ප්‍රතික්‍රියාව ඉදිරියට බර වෙනවා. ඇයි මිනිරා වැඩි අගයක් භාවිතා නොකරන්නේ? හේතුව මේකයි. මිනිරා වැඩි අගයක් භාවිතා කරොත් භාවිතා කරන්න පුළුවන් අපිට. හැබැයි අපි ඒ පීඩනයට ඔරොත්තු දෙන විදිහට මේ භාජන සකස් කරන්න වෙනවා. ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය වියදම් කරන්න වෙනවා. ඒකට අවශ්‍ය මේ පීඩනය නිර්මාණය කරන්න ඕනේ කම්ප්‍රෙසර්ස් අරවා මේවා තව යටිතල පහසුකම් තව ගොඩාක් වියදම් වගේක් යනවා. ප්‍රාග්ධන වියදම අධිකයි. ඒතර අපි ලාභයක් ව්‍යාපාරයක් කරන්නේ නැත්නම් අපි කර්මාන්තයක් කරන්නේ ලාභය මූලික කරගෙන. ඒතකොට ඒක අනිවාර්යෙන් ලාභයක් තියෙන්න ඕනේ. එතකොට මේ වගේ ඉහළ වියදමක් දරන්නොත් එහෙම අර භාජන වලට ඒ වගේ ඒවා පීඩන රොත් දෙන විදිහට භාජන සකස් කරන්න ඕනේ. ලොකු වියදමක් දරන්න වෙනවා. ඒ නිසා ඒක එච්චර වාසිදායක නැහැ කර්මාන්තයක් විදිහට. ඒ නිසා 250 300 වගේ නෝමල් උෂ්ණ පීඩන තත් කියන්නේ නෝමල් නැහැ මොකටද 250 300 කියන්නේ ඉහළ පීඩනයක්. ඉහළ පීඩනයක් පමණක් මේන්ටේන් කරනවා. ඒ තමයි මේකට හේතුව. පැහැදිලි කරන්න ඕනේ ලෙක්චර්ලි මූලධර්ම අනුසාරයෙන් අවිරඩා මේක පීඩනේ වැඩි වෙන එක හොඳයි කියන එක ඉස්සරලා. ඊට පස්සේ වාට තියෙන්නේ N2 සහ H2 අතර මවුල අනුපාතය. ඇත්තටම තියාගන්නේ 1:3යි. මීරඩා වැඩි ප්‍රතිබොත් ප්‍රතික්‍රියාව ඉදිරියට බර වෙනවනේ. හොඳයිනි කියලා අපිට හිතෙන්න පුළුවන්. ඔව්. අපිට නම් ප්‍රතික්‍රියක වායු මවුල සංඛ්‍යාව වැඩි කරපුවාම
ප්‍රතිඵල පැත්තට බර වෙනවා. ඵලදායීතාවය වැඩි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ උත්ප්‍රේරක තියෙනවානේ. මේ උත්ප්‍රේරක පෘෂ්ඨ ගිහිල්ලා මේ උත්ප්‍රේරක පෘෂ්ඨ මෙන්න මේ වැඩිපුර දාන වායු වලින් ආවරණය කරලා උත්ප්‍රේරණ ක්‍රියාවලිය අඩපණ කරන්න පුළුවන්. ඒ නිසා අපි 1:3ම මේකේ මේන්ටේන් කරන්න ඕනේ. 1:3 අගේම මේකේ මේන්ටේන් කරන්න ඕනේ. ඒක විශේෂ කාරණාවක් විදිහට මතක තියාගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි මේක අපි මේකේ සැකිල්ලක් අඳිනවා දැකලත් ඇති. ඒක අත්‍යවශ්‍යම නැහැ. ඒ සැකිල්ලදී අපි කරන මොකද කරන්නේ? අපි මේකේ අවසාන අවස්ථාවේදී මේකේ ඇමෝනියා වල උෂ්ණත්වය අඩු කරලා මේක ද්‍රව කරනවා. එතකොට මෙයා ද්‍රව වෙනකොට පද්‍යයෙන් ඉවත් වෙනවනේ. ගෑස් විදිහට ඉන්න කෙනා ද්‍රව කරද්දී පද්‍යයෙන් ඉවත් වෙනවා. එතකොට මෙයා අඩු වෙනකොට ලෙජර්ලේ මූලධර්මය අනුව ඵල සංඛ්‍යාව අඩු වෙනකොට ප්‍රතික්‍රියාව ඉදිරියට බර වෙනවා. ඒ නිසා ඵලදායීතාවය වැඩි වෙනවා. ඵලදායීතාවය වැඩි වෙනවා. ඔන්න ඔය ටික තමයි මේ ඇමෝනියාගේ නිෂ්පාදනය අදාළව අපිට ඉගෙන ගන්න තියෙන මූලිකම කාරණා ටික. ඒතකොට මේ ඇමෝනියා වල භාවිතයන් ගත්තාම පොහොර නිෂ්පාදනය අංක 1 යූරියා නිෂ්පාදනය ඊට අමතරව අපි HNO3 නිෂ්පාදනයේ ඇමෝනියා භාවිතා කරනවා. මේ වගේ දැවැන්ත විශේෂයෙන්ම පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට නයිට්‍රජන් අරගු පොහොර නිෂ්පාදන ක්‍රියාවලට ගොඩක් වැදගත් වෙන කර්මාන්තයක්. හරි. එහෙනම් මේක මම මේ කියලා දුන්නු දේවල් ටික තමයි ඔයාලට විභාගයට වැදගත්ම වෙන දේවල් ටික. හොඳට මතක තියාගත්තා නම් හොඳ ලකුණක් ගන්න පුළුවන්. මෙතනින් ප්‍රශ්නයක් අහන වණ. ඔබ